ඔන්න බලාපල්ලා ඉතින් අදත් බත් පිගානේ කිස් ගුලියක්. හැමදාම කිස් ගහක් වරදින්නේ වලන්වල. එක්ක මාළු එකේ නැත්තම් බත් මුට්ටියේ. මයේ නම් නෙමෙයි ඔන්නේ. හරිද? මන් නම් හිතන්නේ එයා ගෙදර සෝමාවති අක්කා උදේ යාවනේ. එයයිගේ වෙන්න ඇති. අනික මං එහෙම කෙස් බිම දානවයේ. රාලේ ඔන්න මේකට නම් මාව ගාව ගන්න එපා. මන් දන්නේ අනික මං විතරයි ඈ මේ ගෙදරට ගෑනු උදවිය එන්නේ. මැණිකේ හැමදාම මොකක් හරි කියලා ඇඟ බේර ගන්නවා. මං අල්ල ගන්නම්කෝ අතටම කාගිදි මේ කෙස් ටික කියලා. ඔන්න ඉතින් ගමරාල රූමත් ආඩම්බර තරුණියක් එක්ක ජීවත් වුණා. ගමරාලයි හාමිනේ සතුටින් ජීවත් වුණාට මොකද? ගමරාලට හාමිනේගේ කොණ්ඩේ එන්නම වදයක් වුණා. ඇගේ කොණ්ඩේ දිග නිසාම කෙස්කස් ගේ පුරාම වෙටිලා තිබුණා. ගමරාල බත් කන හැම වෙලේම කෙස් ගහක් කොහෙන් හරි මතු වුණා. හාමිනේ හැම වෙලේම මොකක් හරි කියලා බේරුණා. මේ පිරිමි උන්දල දන්නවයයි මම මේ මගේ කෙස් කලබ වවා ගන්න කොච්චර මහන්සි වුණාද කියලා. මුලදි මනාප වුණෙත් මගේ කොණ්ඩෙට. දැන් බලන් දෙපෑ කෙස් ගහක් බැක්කොත් මැරෙන්න හදනවා. විකාර. හාමිනේ මෙහාට පොඩ්ඩක් ආවෙනම්. මොකෑ ඔහේ මට කතා තෙලේ? මං අද හරක් පට්ටිය පැත්තේ ගිහින් එන්න බැලුවේ. මෙදා සැරේ කුබුරෙන් නම් ඇහැටි ආදායමක් ගන්නට බැලුවේයි මගේ හිතේ. කිරි මුට්ටි 7ක් 8ක්වත් විකුණ ගත්තොත් කන්ට බඩු ටිකක් හරි ගන්න පුළුවන් වෙයිනේ. දවල් වෙලා හාමිනෙත් යමු එහෙනම් කිරි ගේන්න. මට ඔක්කොම මුට්ටු උස්සන්නෙන්ටත් බය නෑ. හැබැයි ඔන්න මං කිව්වා ඔය කෙස් ටික ගැට ගහන්නෙන්ට වෙයි. කිරි ටිකට කෙස් ගහක් හරි වැටුනොත් විකුණලා හමාරයි. කොහෙන් හරි ඉතින් කතාව ඉවර වෙන්නේ මගේ කොණ්ඩෙට ඇදයක් කියලානි. ඔහෙගේ තට්ටේ කෙස් නැතුවට මම මොනා කරන්නද ඉතින්? ඔන්න අදත් කරලා තියෙන්නේ අපූර්වට. ඇයි මොනාද මං කිරුවේ? ඊයේ කිරි මුට්ටියේ කෙස් ගහක් තිබිලා මුදලාලි ගත්කටටම කිව්වා හාමිනියගේ කියලා. අදට මොකුත් කිව්වේ නැති වුණාට ඔහේ හන්ද මට රස්සාවත් නැති වෙනවා මන් දන්නවා. කිරිමුට්ටියේ තිබුණේ හාමිනේගේ කෙස් ගහක්මද කියලා ඇත්තට කවුරුත් දන්නේ නැහැ. කොහේ කොතන කෙස් ගහක් තිබ්බත් ඒක හාමිනේ කියලා ගමරාල කියන්න ගත්තා. ඒ විතරක් යෑ ගමේ උදවියත් හාමිනේට ඇනුම් පද කිව්වා. හාමිනේ අන්න හෙට උදේම මුදලාලි එන්න කිව්වා. උන්දල දානයක් දෙනවා කියලා අපිටත් එන්න කිව්වා. කිරි මුදලාලි ගිය ගමන් පටන් ගනීවිද දන්නේ මගේ කෙස් ගහ ගැන. කමන්නේ ගිහින් එමුකෝ. නෑ ඒ උන්දට ඒ ගැන නිච්චියක් නැතුව ඇතිමයි හිතේ. උදව් කරන එකේ පින අපිටනේ. ගිහින් එමු අපි. ඔහේ කියන නිසයි මම මේ එන්නේ. හැබැයි ඔන්න ඔහෙත් පටන් ගත්තොත් ගියේ වෙලේ ඉඳන් මට ඇනුම් පද කියන්න. හැරිච්ච ගමන් මං එනව ගෙදර. උදේ පාන්දරම ඔන්න ගමරාලයි හාමිනේ දානෙට යන්න පිටත් වුණා. කැලේ මැද්දෙන් වැටුන අඩිපාරින් දින්න යන අතරමඟ දිගින් දිගටම ගමරාල හාමිනේට උපදෙස් දුන්නා. කැලේ මැද්දට වෙන්න ලොකු මඩවලක් තිබුණා. හාමිනේගේ කොණ්ඩේ ගැන උපදෙස් දීදී ගිය ගමරාලා මඩවලට වැටුණා. හප්පොච්චියේ මේ මිනිස්සයා වැටුණා නේද වලට? දැන් ඉතින් ගමනට ගිහින් හමාරයි. හා එන්ට ඉතින් මගේ සුන්දර කේශ කල්යාණී එල්ලිලා. කොහෙමෙන් කොහොම හරි ඔන්න ඉතින් හාමිනේගේ කොණ්ඩේ නිසා ගමරාල් ගොඩට ආවා. ගමරාලටත් ලැජ්ජ හිතුණා. කොච්චරවත් ඇනුම් පද කිව්වා හාමිනේගේ කොණ්ඩේ නිසානි ගොඩට ආවේ. හාමිනේ මට සමා වෙන්න. අනිත් තුන් දෙනා මොනවා කිව්වත් මට තිබුණේ හාමිනීගේ පැත්ත ගන්න. මාත් කොයි වෙලත් හාමිනේට ඇනුම් පද කිව්වනේ. කෑම ටික කොහොමද රාලා? සෝමාවති අක්ක දීපු දෙල් ගෙඩිය හැදුවේ මං. පැහිලා හොඳට. කෑම ටික නම් මරුවට තියනවා හාමිනේ. තව බත් හැන්දක් බෙදන්න. ඔන්න මම අද කොණ්ඩේ තෙල් ගාලා හොඳට ගොතාගෙන තමයි කැම ටික හැදුවේ. අද නම් ඔන්න කිස් ගහක්වත් තියෙන විදියක් නැහැ. ඒකනේ ඉතින් මං හැමදාම කියන්නේ හාමිනේට. නතුව කොණ්ඩේට අකමැතිව නෙවෙයි මණිකේ.
ඔය යස්සට පීරගෙන තියෙන්නේ. යමු එහෙනම් කිරි ගන්න. අපි සුනංගු වුණොතින් පැටව් ටික කිරි ටික බීලම ඉවර වෙයි. හා යමු එහෙනම්. දවල්ට එන්නත් ඕනි. උයන්නත් තිබේ. හාමිනේ තමන්ගේ කොණ්ඩෙගෙන තිබුණ ආඩම්බරේ පැත්තක දාලා තෙල් ගාලා පීරගෙන කුස්සියට ගියා. ඒ වගේ කිරි ගන්නත් කොණ්ඩේ හොද්දට ගැට ගහලයි ගියේ. එදායින් පස්සේ හාමිනේගෙන් කෙස් කෑමවලට වැටුනේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ගමරාලත් තමන්ගේ හාමිනේගේ කොණ්ඩෙට සාත්තු කළා. ඒ වගේම ඇයට උදව් කළා. දිග කොණ්ඩේ ලස්සනට තියාගන්න. හාමිනේට ඇනුම්පද කියන එකත් නැවතුවා. එදායින් පස්සේ දෙන්නා ආදරෙන් ජීවත් වුණා.